මහ පොළොව මත සත්‍ය හා ගැඹුර මත කිමිදෙන්න සීමා අතික්‍රමණය කරන සුවිසෙස් කතා පෙළ ගැස්ම අදත් අපි ලෑස්ති ඔබත් එක්ක ඇවිද යන්න ස්ටෑන්ඩ් අප් තුලින් අයිබෝවන් මුලින්ම අද ඔබත් එක්ක යන්න හදන්නේ අමුතුම තේමාවකට. මේ තේමාව ඉකුත් සතිය වන විට උද්දීප්තියට පත් වුණා. මේ උජ්වලිතය කුමක්ද? ඒ තමයි ස්පයිඩර්මෑන් සිනමා පටේ අපි දකින අපිව සුවිසෙස් ලෙස ආක්‍රමණය කළ ඒ ස්පයිඩර්මෑන් මහා පොළොව මත ඇත්ත මකුළු මිනිසෙක් වී ලොවට අභියෝග කළ සීමාව ඉක්මවා ගිය රේඛාවක ප්‍රබල හාස්කමක් විස්කමක් පෙන්වනවා. අන්න ඒ විස්කම මත රැඳෙන ඔබත් සමග ඉතා ගැඹුරු තෙරක සිට තීර්ථ යාත්‍රාවේ යමක් විග්‍රහ කරගන්නටයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඇලෙක්ස් හොනාල්ඩ් මකුළු මිනිසා ස්පයිඩර්මෑන් සහ රත්තරන් පුතේ පරෙස්සමින් උඹ හැදුවේ මේවා කරන්නද? බුදු අම්මේ බැහැපන් ගහෙන් බිමට අපේ උච්චාරණය සහ මේ විශේෂ මිනිසාගේ කතා පුවත ඇතුළත අපි ඔබ රැගෙන යනවා. කවුද මේ ඇලෙක්ස් හොනාල්ඩ්? ඇලෙක්ස් ගැන පියවරෙන් පියවර ඉගෙන ගන්න අදහ ගන්න කලින් මේ තරම් වික්‍රමයක් කරන්න මොන වගේ කරුණුද පාදක වෙන්නේ ඇත්තේ කියලා කියනවා. ඊට කලින් කියන්න එපා වික්‍රමයන් මොනවද කියලා. අපි බලමු ඒ වික්‍රමයන් මොනවද කියලා මුලින්. ඇලෙක්ස් හොනාල්ඩ් යෞවනයෙක්ද? ඇත්තටම ඔහු යෞවනයෙක්. යෞවනයින්ටත් අභියෝග කළ යෞවනය ඉක්මවා වියපත් රේඛාව මත සිය චලිතය ප්‍රවේගය වේගවත් කර ඈතට ගසාගෙන යන සුවිශේෂ මිනිසෙක්. 1985 අගෝස්තු 17 වෙනිදා එයා උප්පත්තිය ලබන්නේ. අවුරුදු 40 පැනලා මාස කිහිපයක් විතරයි ඔහුගේ තාමත් ගත වෙලා තියෙන්නේ. මේ සුවිශේෂ මිනිසා ඇලෙක්ස් හොනාල්ඩ් මේ වැඩේ පටන් ගත්තේ අවුරුදු 5න් විතර. මහා ලොකු කඳු තරණය කරන අමුතුම පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. නිකමට එනවා ලංකාවට, ආසියාවට සහ අනෙකුත් අනුසාංගික විවිධ තලයේ රටවල් වලට. ළමයෙක්, රිස්ක් එකක්, අවදානමක්, ටිකක් අනිත් අය බිය ගන්වන, Tamanගේ හැඟුම් කුලකයට සාපේක්ෂව Tamanගේ දරුවා දිහා බලන මවක්, පියක්, ඒ එක්කම ඔවුන්ගේ ඥාති සහ සහෝදර පාර්ශවකාර කුලකයක්. ඒ හැමෝම උත්සාහ කරන්නේ හැම විටම Tamanට අනුගත රටාවක Tamanට හිමි මේ කුඩා මිනිසා හෝ ගැහැණිය අහිමිවීමේ වේදනාව අත්පත් නොකර රැකගන්නට, ආරක්ෂාවේ පෞර බවට පත්වන්නට සත්තුන්ගේ තියෙනවා එවැනි ගුණාකාර. ඒත් ඇතැම් මිනිස්සු, ඇතැම් පවුල්, ඇතැම් මව්පියන් ඉඩ දෙනවා අවදානම ගන්න. ඒකේ ප්‍රතිඵලය ප්‍රදානය කරන්නේ සෝබා දහම. ඒක තමයි අන් අය ඉක්මවා ගොස් නැගිටීමේ මහා ප්‍රබල ප්‍රකාශනය. ඇලෙක්ස් හොනාල්ඩ් අත්පත් කරගන්නේ අන්න ඒ තත්ත්වය. ඔහුගේ පවුලේ තියෙන ස්වභාවයන්, ඒවායේ ભેද පින්නවීම, ඔහු පශ්චාත්තාපයට පත්වීම, එතනින් උවද නැගී Tamanගේ අම්මා සතු කුඩා වෑන් රථය රැගෙන රටපුරා ඇවිද යාම, අවසානයේදී එයද විකුණා දමා කුඩා කෝඩාරමකට කොටුවීම ආදී ජීවන රේඛාවක් ගමන් කරනවා. ඔහුගේ පෙම්වතිය හා ගත වුණු කාල නිමේෂ සහ ඉතා අසීරු ඉලක්ක කරා ගමන් කර. මේ ඔක්කොම මිනිත්තුවක් ඇතුළේ මම කියලා දැම්මේ ඊට වැඩිය වටින නිසා මේ සුවිසෙස් මිනිසා ගැන ප්‍රකාශනය. 2017 අවුරුද්දේ ජුනි මාසයේ එයා විස්කමක් කරනවා.
ඒ තමයි යොසෙමයිට් ජාතික උද්‍යානයේ ජාතික වන උයනේ සුවිශේෂ පාෂාණයක්. ඒ තමයි එල් කැපිටා. ඒක මීටර 880ක් විතර උසයි. අඩිවලින් ගත්තොත් එහෙම 3000ට බොහෝම සමීප ප්‍රමාණයකට ලං වෙච්ච එක. 3000යි කියලා වට යන්න පුළුවන් ආසන්න ගණනය කිරීම අඩිවලින් ගත්තොත් එහෙම. අන්න ඒකේ එයා තනිව ෆ්‍රී රයිඩර් කෙනෙක් විදිහට නගින්න පටන් ගන්නවා. හිතන්න එහෙම එකක් කරන්න කොච්චරනම් අමාරුද කියලා. ඒක යා සිද්ධ කරනවා. ඒකත් එක්ක ලෝකය පුදුම වෙනවා. ඒ කඹ නොදා ඉතාම පහසු ගමනක් විදියට ඉතාම අපහසු ගමනක් ගිය කෙනෙක් නිසා අපේ නම් පොඩි එකෙකුට පඩි පෙලක් නගින්න දෙන්නේ. අපේ නම් පොඩි එකෙකුට අත්තක ගහක එහාට මෙහාට යන්න දෙන්නේ. ඒ විතරක් නෙමේ දියසෙල් පාරක වුණත් පොලිස්සල වැටේ කියලා කෑ මොර දෙනවා. ඒ කියන්නේ බිය සහ ආරක්ෂාව පිළිබඳ තමන්ට හුරු නූලකින් හැම විටම හසුරවනවා. එවැනි හැසුරුම් වලින් කඩාගෙන ගිය සරුංගල් ලෝකයේ විචිත්‍රත්වය සහ අවදානම මැද දීප්තියට පත් වෙනවා කියන එක තමයි ඇලෙක්ස් හොනාල්ඩ් මේ විදියට කියන්නේ. ඒ විතරක්ද? දැන් මෙන්න මේ මෙහෙම රේඛා ගොඩක් පහු කරගෙන ටොමි කැල්වේල් සමග ඇල්ෆයින් අත්පත් කරගැනීම ඒවා හරහා ගමනේදීම ඒවා තාම තියුණු සියුම් සහ අසීරු ඉලක්ක. ඔහොම ගිහිල්ලා ඔහු මේ ඉකුත් ජනවාරිය කරපු විස්කම. එතුවක් වෙලා ස්වභාවික ස්වබාදහමි නිර්මිත යම් අසීරු ඉලක්ක හඹාගෙන ගිය ඇලෙක්ස් හොනාල්ඩ්. ඒත් ඔහු මෙන්න ස්ටෑන්ඩ් අප් නැගිටීමක් සටහන් කරනවා තමන්ගේ ගමනේ. ඒ තමයි මිනිස්සු වාස්තවිකව නිර්මාණය කරගත්ත ඉතාම ප්‍රබල කාගෙත් ආකර්ෂණය දිනාගත්ත එක් කඩයිමක් හරහා අසීරුවෙන් බොහොම ඍජුව පිහිටි දල බෑවුමක් ඍජුම බෑවුමක් හරහා නගිනවා. කොන්ක්‍රීට් සහ යකඩ ලෝහ වාණි සහ තවත් මිශ්‍රිත මූලද්‍රව්‍ය වලින් සුසැදි පෘෂ්ඨයන් මත. ඒ යන්නෙත් කොහොමද? ඒ යන්නෙත් මේ දෑතට වෙරදී සමහර විට ඇඟිල්ලකින් ඔහු එල්ලී සිටින්නේ. එදා කොතරම් නම් කැමරා ප්‍රමාණයක්, ඩ්‍රෝන යානා ප්‍රමාණයක්, ගුවන් යානා ප්‍රමාණයක්, සුළඟේ වේගයත් සමග හැසිරීමේ චලනයන් සහ සියල්ල ගණනය කරමින් ඔහුව පටිගත කරන්නට ඇද්ද? ඇලෙක්ස් හොනාල්ඩ් ඔහු විශිෂ්ටයෙක්. ස්ටෑන්ඩ් අප් කියන්න ඕන. ඔහු ඒ කියන හඬ ලෝමයක් පාසා ඇවිත් ඔබව වැළඳ ගන්නට ඕන. ඒ තරම් ඔහු ප්‍රබල මිනිසෙක්. හරි, මොකක්ද ඒ කරේ? තායිපේ විශාල කුළුණ ඔහු අත්පත් කරගත්ත හැටි ඔබට මතකද? තාමත් ඔබේ මතකයෙන් එය ඈත් වී නැතැයි අපි හිතනවා. ස්ටෑන්ඩ් අප් ඇස් අරින්න. 2026 ජනවාරි 25 ඇලෙක්ස් හොනාල්ඩ් ඒ වික්‍රමය කරන්නේ තායිවානයේ තායිපේ 101 කුළුණ ඔහු නගින්නේ. ඒක හරිම ප්‍රබල ගමනක්. ඒක හරිම බියමුසු ගමනක්. ඒක ඇත්තටම ඔහු නගින එක බලන කෙනෙකුට ඇස් පැත්තකට ගන්න හිතෙන නැග්ගද කියලා අහන ගමනක්. ඒත් ඔහු නගිනවා. ස්ටෑන්ඩ් අප්. කොච්චර වික්‍රමයක්ද ඒක? මොනවද මෙතන මතුවෙන කරුණු? මොනවද ඔහු වටා තියෙන දේවල්? අපි ඉන්න තැන, අපේ කවචය, අපේ රේඛාව, අපේ කොටුව
අපේ රවුම අපි තාම එතන. අපි රවුමෙන් එබෙන්නත් කැමති නැති, එබෙනවටත් කැමති නැති අය. නිකමට අහන්න, නිකමට බලන්න ගෙදර කෙනෙක්ගෙන් උස බිල්ඩින් එකක නෙමෙයි ඕගොල්ලන්ගේ උඩ තට්ටුවෙන් පොඩි එකෙක් කොහොම ඔළුව දැම්මත්, වැඩි හිටියෙක් ඔළුව දැම්මත් බය බිරාන්ත වෙන අය නේද ඉන්නේ. හා කියලා මෙහාට අදින අය නේද ඉන්නේ. හැම විටම අභියෝගයක් දෙස බලන්නට පවා බියමුසු අය ඉන්නේ. ස්ටෑන්ඩ් අප්. එතන විතරක් නෙමෙයි. කෙනෙක් කොතනක හරි අනතුරකට පත් වෙලා නම් ඔහුව රැගෙන යන්නට ඉදිරිපත් වෙන අය රෝහලක් වෙත ඉන්නවට වඩා ඔහු අතහැර යන්නට බලා සිටින අය කොච්චර වැඩිද? එහෙව් බිමක මේ මහා මිනිස් ජන සමුච්චයක්, ජන සන්නිපාතයක් මැද එක ස්පයිඩර්මෑන් කෙනෙක්, එක මකුළු මිනිහෙක් කරන විපුල පෙළහර පෑම ප්‍රබල පණිවිඩයක් දෙනවා ලෝකයට. ඒ හුළුණු නගින්න, මහා ගල් කඳුවල ලනු නැතුව නගින්න කියන එක නෙමෙයි. ඔහු දෙන අදහස, හැඟීම, Tamanගේ බැඳීම, Tamanගේ රැඳීම, Tamanගේ චක්‍රාවාටය විනිවිද ගොස් නැගිටින්නට කියන පණිවිඩය. මොනවටද මේ තරම් දුක් විඳින්නේ? ඔබ කියාවි පිස්සුද මූට? සමහර විට කියාවි මෙයා නම් මහා මෝඩෙක්. ඔබ ඔබේ හැඟුමේ ප්‍රමාණය, බුද්ධියේ ප්‍රමාණය සහ ඔබේ අත්දැකීමේ ප්‍රමාණය මත ඒ සියල්ල ගෝත්‍ර සටහනක් තබාගෙන ප්‍රකාශ කරන කෙනෙක් විය හැකියි. ඒකේ වරදක් හෝ ඒ ප්‍රකාශනයට බාධාවක් අපෙන් නැහැ. එහෙත් ඇත්තම කතාව, ඇලෙක්ස් හොනාල්ඩ් අපිට මේ කම්මුලට පමණක් නොව අනෙත් කම්මුලටත් ගසා අවදි කිරීමක්, සලිත කිරීමක් සිද්ධ කරනවා. නැගිටපල්ලා කියලා ඔහු වේගයෙන් කියනවා. ඒ කඳු මහා ගල් සිකර නැතහොත් උස් ගිරි මුදුන් ගිරිබේ නගින්නට විශාල මහල් නිවාස, මහල් මත මේ විස්කම කරන්නට කියා නොවේ. මරණය දැක දැකත් ඔහු එසේ කර ඔබට දෙනවා යම් පණිවිඩයක්. ඔබ ගමන් කරන රේඛාව කුමන විෂය පථයක තිබුණත් ඒ මත ඔබට වේගයෙන් සහ අවදියෙන්, බුද්ධියෙන්, සිහියෙන්, කල්පනාවෙන් ඉලක්ක හඹා යාමට හැකිය කියන ස්ටෑන්ඩ් අප් වීම. දැන් අපි යනවා ඇලෙක්ස් හොනාල්ගේ මේ සියුම් නිරීක්ෂණ මාත්‍රයන් ඔහු එක්වර අත්පත් කරගත්තේ වාදයි කියා ඔබට මතක් කර දෙන්නට. ඔබ ලැස්ති? එයා මේ කටයුත්ත කරන්න. ඒ කියන්නේ මේ තායිපේ 101 නගින්න නෙමෙයි. ඊට පෙරත් තමන්ගේ ජීවිතයේ පෙළගැස්ම කරන්න. පුංචි කඳු ගැටයක් හෝ නගින්න, පුංචි ගිරි ශිඛරයක් හෝ නගින්න, පුංචි ගොඩනැගිල්ලක් හෝ නගින්න පෙර పూర్ව සූදානම ඉතාම විශිෂ්ටව සිද්ධ කරනවා. ඒකට අපි කියමු සියුම් සූදානම. සූදානම. සියල්ලට පෙර සූදානම් වීම අතිශය වැදගත්. ඇලෙක්ස් හොනාල්ඩ් කියන්නේ ඒක. ඇලෙක්ස් හොනාල්ඩ් ඔබට මෙතුවක් කල් ඔබ සූදානම් වී යමක් කළ කෙනෙක් නම් නැවත කියනවා ඊටත් වැඩි ඔබ සූදානම් විය යුතු බව. එවිට ඔබට වන අනතුර සහ ඔබ ලබන ජයග්‍රහණය අතර ඇති ඉම අතිශය විශාලයි. අනතුර අවම වී විසිතුර ඉතා ප්‍රබල වෙන අවකාශයක් ඔබට හඳුනා ගන්නට ලැබෙනවා. ඇලෙක්ස් 2017 දී ඇල් කැප්ටන් නගිද්දී කඹයක් නැතුව ඊට අවුරුදු 10ක දශකයක් තිස්සේ ඔහු ලනුවකින් ඒ මත ඇද්දි නැග තමන්ගේ ශක්්‍යතාවය සහ පුහුණුවීමේ
ප්‍රාගුණ්‍ය ප්‍රබල ලෙස ප්‍රතිබිම්බගත කරනවා. ඒ පිබිදීම තමයි ඔහු අවසානයේදී අත තියෙන තැන. එතන තියෙන කුඩා රැඳීමේ රළු ගතිය මැදිලා සියුම් වූ තැන්වල පවා රැඳෙන විදිහ, පය පැකිලි ලිස්සා යෑමට ඇති තැන්, කකුල ඉහළට ගනිද්දී කකුල වදින තැන්, හුලං දහරාව ඇවිත් ඔහුව පසෙකට තල්ලු කරන තැන්, උඩ බැලුවොත් ඇසට වැසි බින්දුවක් හෝ කුඩා දියවරක් හෝ වැටෙන්නට හැකි තැන්, මීමැසි බඹර ආදී වෙනත් උපද්‍රව තිබුණොත් ඒවා හමුවන තැන් ආදී විවිධ පාලනය කළ හැකි, පාලනය කළ නොහැකි පවතින තත්ත්වයන් සමග වෙනස් වන සියල්ල හදාරනවා. සියල්ලට සූදානම් වෙනවා. එසේ ඔහු සූදානම් වෙන්නේ තමන්ගේ අතට අහුවෙන සියුම් කුඩා වැලි බින්දුවක් පවා වෙනස් වන අයුර, ගල් කැටයක් පවා රූටා ගැලවී ඒමට හැකි තැන් පවතිනවාද යන්න තමන්ගේ දිනපොතේ වසර 10ක් ලියමින්, දශකයක් ලියමින් ඔබ ඔබේ පාඩම් පොතේ එක් සටහනක් ලියන්න නැති කෙනෙක් විය හැකි, මතක පොතේ බොහෝ දෑ තබා ගන්නා කෙනෙක්ද විය හැකි. සටහනක් තබා ගැනීම, ලේඛනයක් පවත්වා ගැනීම, ඒ හරහා තමන් දරන කරන ප්‍රයත්නය මහා ඉහළ කූට ප්‍රාප්තියකට පත් කර ගැනීමට ඇලෙක්ස් හොනාල්ඩ් පැහැදිලි ලෙස ඔබට කියා දෙනවා. ස්ටෑන්ඩ් අප්. කොච්චර දරුණු තද්දට දැනෙන කැල්මක් ඔබේ ජීවිතය තුළ ඇති කළ යුතු ප්‍රකාශනයක් දෙය. ස්නිග්ධ ලෙස, සියුම් ලෙස සූදානම් වීම. ඒ සඳහා ලේඛනගතව තමන් කළ දෑ විස්තරාත්මකව, තමන් කරන දෑ කාර්යයේදී සක්‍රියතාව මැද වෙනස් වෙන දෑ එකිනෙක ඇනලිස් කරන එක. විමසිලිමත්ව ආයේ පසු විපරම් කිරීම ඔහු එතනින් දෙන එක්තරා ප්‍රබල ප්‍රකාශනයක්. කැපවී පුහුණු වීමේ ප්‍රතිඵල ඔහු අවසානයේදී ග්‍රහණය කර ගන්නවා. කොතැනදීද? කිසිදු ලණුවක්, කඹයක්, ආධාරයක් නැතුව ඒ මහා පර්වතයේ කැපිටාන් වෙත යමින්. ඇලෙක්ස් හොනාල්ඩ්ගෙන් ස්ටෑන්ඩ් අප් වෙන්න. අනේ රත්තරන් පුතේ, අනේ බුදු පුතේ නගින්න නම් එපා, වත්තුවේ කියා මහා ආත්ම කරුණාවෙන් දරුවන්ව හරවා ආපසුගෙන රඳවා තබා ගන්නා ගෝත්‍රික ගති ලක්ෂණ හෝ ආදරය මුසු සමහර දුර්වලතා ලෙස දැකිය හැකි. එහෙත් කෙනෙකුට ආදරේ මහා විරාජමාන වීමයයි අනිත් අර්ථකථනයකට දෙයා හැකි තැනක අපි රැඳි ඇලෙක්ස් හොනාල්ඩ් නම් මකුළු මිනිසා ලුහු බඳින වෙලාවේ ඔහුගෙන් උගත හැකි දෙවනි උද්දීප්තතාවයි මේ වටහා ගන්නට අපි හදන්නේ. නිකමට හිතන්න, උස තැනකට ගොස් යට බලන විට ඔබට දැනෙන හැඟීම. ටෝකියෝ ටවර් එකේ මුදුනේ එලා ඇති වීදුරු තලයට මතට ගොස් ඒ මත සිට පහළ බලන්නට ඔබට හැකිද? ඡායාරූපයක් ගත හැකිද? එය කොතරම් නම් ලොමු දැහැගැන්වීමක් විය හැකිද? ඇලෙක්ස් හොනාල්ඩ් කෙනෙක් ලේසියෙන් බිහි නොවන බව වෛද්‍යවරු කියනවා. ඇයි? ඔහුගේ මොළය පරීක්ෂා කරයි. ඔවුන් ඒ ප්‍රකාශය කරන්නේ. මොළයේ එක්තරා කොටසක් තියෙනවා. එතන අපට බිය දනවනවා. අපිව තැති ගන්වනවා. අපිව පාලනය කරනවා. අපිව ඇතැම් විට ඔබට කිව හැකි ආරක්ෂා කරනවා කියලා. අන්න ඒ කොටස
අන්න ඒ කොටස යම් කිසි බියමුසුවීමක් ඇති කරවන කොටස ඔහුගේ ඉතා සංසුන්. බිය ඇති කරන මොහොතේ පවා ඔහුගේ මනස ඉතා සංසුන්. එතකොට මොකක්ද එතනින් කියවෙන්නේ? බිය නොවී ඉන්න කියන එකද? බිය කියන හැඟුම ජනනය වන බව ඔහු නොදන්නවා නොවේ. ඔහුගේ පාලනය කොට බිය නැමති හැඟුමට වඩා උඩින් උනන්දුව, ඉලක්කය, ජයග්‍රහණය අත්පත් කර ගැනීම, සාක්ෂාත් කර ගැනීම පවත්වා ගන්නවා. ඒ අයි විජයග්‍රහණය. ඔහු එන්නට දෙන්නේ නැහැ බිය කියන හැඟුමට ළඟට. ඊට මෙහා ඔහු තුරුළු කරගන්නවා ඔහුගේ විජයග්‍රහණයේ මහා ප්‍රාර්ථනා කන්ද. ඇලෙක්ස් හොනාල්ඩ් අපිට කියන ස්ටෑන්ඩ් අප් වීමේ දෙවනි කොටස එතන. දෙවනි කොටස එතන. ඔබ නිකමට හිතන්න. ඔබට පුළුවන්ද බිය අතහැර වෙනත් දෙයක් පවත්ව ගෙන යන්නට? එය ලෙහෙසි නෑ. අපි අපේ පාඩමක් කියවන වෙලාවේ පවා, ඔබ ඔබේ ආගම අදහන වෙලාවේ පවා, ඔබ ඔබේ වෘත්තීමය කටයුත්තක් කරන වේලාවේ පවා ඔබේ හිත කොතරම් ඈත මෑත ඇවදි වෙනවාද? පියඹනවාද? සතිමත් බව පවතිනවාද? ඔබට කොපමණ වේලාවක්, කොපමණ වාර ගණනක් වැරදි තියෙනවාද? ඒ වැරදි ඕනෑම මොහොතක මකණයකින් මකා ඉවත් කර යළිත් ලියාගත හැකි ඒවා. ඒත් මරණය සමග ආයේ කිසිදු ඉඩක් නැතිව මරණය සමග හාද වෙන, හාදු දෙන මෙවැනි මිනිසෙකුට ඇලෙක්ස් හොනාල්ඩ් කොතරම් නම් මනස තීව්‍රතාවයකින් ප්‍රැක්ටිස් කරපු කෙනෙක්දයි ඔබම විස්මයෙන් යුක්තව බලන්න. ඇලෙක්ස් හොනාල්ඩ් ඔබට කියනවා තියුණු දෙයක්. ඒ තමයි අභියෝගයට සීමාන්තිකව, සීමා නොවන අභියෝගාත්මක ජයග්‍රහණ භුක්ති විඳින්නට නම් ඔබ ළඟ තිබෙන හැඟුම්, අනවශ්‍ය හැඟුම් අවශ්‍ය හැඟුමින් වසා දමන්නට කියා. ඔබව දුර්වල කරන, ඔබව පෙළා තබන, ඔබේ ජයග්‍රහණය බාල්දු කරන, ඔබේ ඉවුර ඔබ කවදා හෝ අත්පත් කරගන්නා මහා කිරීටය, රාජධානිය ඔබෙන් උදුරාගන්නේ ඔබ ළඟ ඇති අදම ගති ගුණම බව ඔහු පවසනවා. ඔබ පස්සට රිවර්ස් එකට තල්ලු කරන්නේ ඔබ ළඟ ඇති ඔබේම නොදැනුවත් දුර්වල ගති. ඇලෙක්ස් හොනාල්ඩ් දෙන්නේ කම්මුලට අන්න ඒ ලොකු බර ප්‍රහාරය. ඒ ඔබේ මොළය කැකෑරුම් කවන එකක් විය යුතුයි. ප්‍රඥාව ප්‍රභාමත් කරන එකක් විය යුතුයි. ස්ටෑන්ඩ් අප් විය යුතුයි කියලා අපි කියන්නේ ඒ නිසාමයි. තුන්වැන්න මොකක්ද? තුන්වැන්න තමයි ඔහු කියන්නේ යමක් මත ඔබ එල්බගත් විට ඔබේ අවධානය පැවතිය යුත්තේ එයටමයි කියා. ඇලෙක්ස් හොනාල්ඩ් කියන්නේ මේ වීර වික්‍රමාන්විතයෙන් අන්න ඒ කතාව. ඔබ ගමනක් යනකොට ඔබ අතේ තියෙන දුරකථනය කොතෙක් අවස්ථාවල බලා ගොස් වලවල් වල, ගස්වල, ලයිට් කණුවල හැපුණු කෙනෙක් දැයි කියා නිකමට හිතන්න. ඇලෙක්ස් හොනාල්ඩ් දුරකථන අතේ තියාගෙන කඳු නැග්ගා නම් තමන්ගේ කාර්ය වෙනත් දෑවලින් වසා ලිස්සා ගියා නම් අද මල කඳක් රැගෙන මිනිසුන් පිරිසක් සුසානයකට යන දසුනක් පමණයි ඉතිරිවන්නේ. ඇලෙක්ස් හොනාල්ඩ් දෙන පාඩම අති විශිෂ්ටයි. තමන්ගේ ජීවිතයේ ගලා යෑම අභිමුව මව්පියන් ගෙන් ලද පන්නරය සේම, මව්පියන් ගෙන් නොලැබුණු ආදරයේ සහ අධිෂ්ඨානයේ ඇතැම් ඍණතාවයන් දරාගෙන
සුවිසල් ගමනක් ගිය 40 වියති මිනිසෙක් ඇලෙක්ස් හොනාල්ඩ් මේ අපිට දුන්නු පණිවිඩ තුනම ඔබට වැදගත්. ස්නිග්ධ සූදානම් වීම, බිය පාලනය කොට තමන් සතු වටිනාම හැඟුමට අවස්ථාව දීම, එය ජයග්‍රහණය බවට පත්වීම සහ පූර්ණ අවධානයෙන් වෘත්තීය කටයුත්ත සිදු කිරීම. ඔබේ වෘත්තියේ අවගමනය ඔබේ ඊළඟ ඉලක්කයේ කඩාවැටීම බාල්දු වීම සිද්ධ වන්නේ එතනින් කියා ඔහු ප්‍රකාශ කරනවා. ඇලෙක්ස් හොනාල්ඩ්ගෙන් ඉගෙන ගන්න එච්චර බරපතල කරුණු තුනක් අපි ඔබට ගෙනත් දෙනවා. ඒ ඔබේ තියුණු ගමන වෙනස් කිරීම සඳහා ස්ටෑන්ඩ් අප් වීම සඳහා ඇලෙක්ස් හොනාල්ඩ් ස්ටෑන්ඩ් අප් කියන්නේ අපිට ජර්මන් පියෙක් පෝලන්ත මවක් ඔහුගේ මේ උසස් ජන්මජානයේ ප්‍රභවය සිද්ධ කරන්නේ. හොනල්ඩ් උපදින්නේ කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ වල. ඔබ හිතන්නේ නැති මේ සාමාන්‍ය පවුලක උගත්කම අතින් ඉතා අඩු මට්ටමේ කෙනෙක්ගේ දරුවෙක් වෙන්න පුළුවන් මේ ගස්කල් වල නගින්නේ මුල් කාලේ ඉඳන් කියලා. ඇතැම් විට ඔහුට එවැනි ප්‍රකාශනවල රාව ප්‍රතිරාව පවා ඇසෙන්නට ඇති. එහෙත් ඔහු ප්‍රජා විද්‍යාල මහාචාර්යවරයෙක් වන ඩියර්ඩේ වලවුන්ගේ පුතෙක්. චාල්ස් හොනල්ගේ පුතෙක්. ඉතා විශිෂ්ට දරුවෙක් බවට පත් වෙලා ලෝකෙ වෙනස් කරලා ලෝකෙ සීමා රේඛා වෙනස් කළා අපිට දෙනවා බර පණිවිඩයක්. අද ස්ටෑන්ඩ් අප් තුලින් අපි කතා කළේ ඔහු අපිට දෙන මේ මහා ප්‍රකාශනයේ තියුණු බව. බුදු පුතේ ඕක නම් කරන්න එපා කියන අපේ වටපිටාවත් අනේ රත්තරම් මෙහෙට වරෙන් කියන අපේ වටපිටාවත් ඔතනින් බලන්න එපා වැටෙයි කියන එකත් අත්දැකීම් වලින් වියුක්තව අමුතු අත්දැකීම් පමණක් සිහියෙන් නැතුව සිහිනයෙන් දකින්න පැරණි අධ්‍යාපන ක්‍රමයක තාමත් පහන්තිර කළුතුඩු කඩා දල්වා යන වටපිටාවක හොනල්ඩ් අපිට කියා දෙනවා දරුණු තියුණු සියුම් කතාවක්. ඒ භාවිතය තුලින් උගත යුතුයි, සීමාතික්‍රමණය කළ යුතුයි කියා අද අපි සමුගන්නේ ඔබට ඒ මකුළු මිනිසා අභියෝගවලට අභියෝග කොට සීමා ඉක්මවා ගිය ඒ විශිෂ්ට 40 වියති මිනිසාගෙන් ඔබේ වෘත්තීමය සීමාව හරහා වූ ඉගෙන පෙර ගමන් යා යුතු බව ඔබට යෝජනා කරමින් ජය වේවා. ස්ටෑන්ඩ් අප්.